මේ ළඟදී හදාපු සින්දුවක් තියෙනවා අපේ අම්මේ හාමුදුරුවනේ. ජනාධිපති සම්මාන දෙන්න ඕන ඒකට. ඔව්. ජනාධිපති සම්මාන දෙන්න ඕන ගීතයක්. ඕකේ කියනවා වියංගෙන් එවුන්දාගේ කර්මාන්තේ. අර ළමයි දෙන්න හදාගන්න විදිහක් නැතුව මිනිහත් නැතිකොට ඇගේ බුද්ධියේ තියෙන ප්‍රමාණයට ඇය සමාජගත සමාජ ක්‍රමවේදයක් පාවිච්චි කරුවාලු. ව්‍යාජ ක්‍රමවේදයක් පාවිච්චි කරලා පොඩි උන් දෙන්න හැදුවලු. කොල්ලට ලොකු වෙනකොට තේරෙනවා අම්මා අපි දෙන්නව ජීවත් කරවලා තියෙන්නේ මෙහෙම කියලා. කෙල්ලත් ටිකක් ලොකු වෙනකොට දැනගන්නවා දැනගෙන අම්මට වෛර කරනවා. කොල්ලා අම්මා කරපු කැපකිරීම හින්දා පුදුම ආදරය කරනවා. ඔව්. ඒ ගීතය අහන්න ඕනේ ගීතෙම රස විඳින්න වෙලාව නෙමෙයි මේ. ඒකේ තියෙනවා එක තැනක තනේ කඩා විසිකර පත්තිනි වේනම් අනේ හාමතේ මැරිලා පියේනම් අම්මා සිල් රැකලා පත්තිනි අම්මා වාගේ දකුණු තඩේ කඩලා ඉවරලා පඬිපුරට ගැහුවා වාගේ අම්මා තනේ කඩලා ගැහුවා. අම්මට විකුණන්න තනේකුත් නැහැ කිරි දෙන්න තනේකුත් නැහැ කියලා මේකේ කියනවා පුතා. ඔව්. පුදුම ගීතය අපේ හාමුදුරුවෝ. ඒකේ පදවැල් ගණනාවක් තියෙනවා. පන්සලේ ලොකු හාමුදුරුවෝ ගැනත් පදයක් කියලා තියෙනවා ඒකේ. ලොකු හාමුදුරුවන්ටත් මානසික රෝගය අල්ලු කියලා තියෙනවා. දන් කඳ නැති දාට රං කඳ වී පෙනිලා. උපාසකම්මව දැක්කලු එහෙම. දන් කඳ නැති දාට රං කඳ වී පෙනිලා. ලොකු හාමුදුරුවෝ අනකර බණ පදෙව්වා. මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා. අපේ අම්මා බුදුගේ බණ කතාවක් ලිව්වා. ගැඹුරු දර්ශනයක්. ගැඹුරු දර්ශනයක්. ගීත ලියපු මිනිහට පුදුම පින් දෙන්න හිතෙන්නේ මට. පුදුම වාසනාවන්ත මිනිහ. ඒ මොලේ ලංකා සංස්කෘතියේ තිබිච්ච සුද්ධ වචන ඒවා අරගෙන මේ සත්‍ය සිදුවීම පාදක කරලා ඒකට ඔබලා හදන්න මේම මනරම් ගීතයක්. පොඩ්ඩේ අම්මා මයිතාවයි වරදුනේ අපි සයි ඇවරදි දුකෝ බාකුවා හේකෝල් පිජු උපුරනදා නංගියේ අම්මගෙන් වයිලන වදගෙන